හලෝ කොහමද ඔන්න කාලෙකට පස්ස පොඩි විඩියක් කියරත්ත රයි් වෙලාව පෙන්න්නම් 12:26යි පොඩි ලේට් නයිට් විඩියක් මරිතන පොඩි ලෝම් ෆෝම් විඩියක් දාන්න දැම්මටන ගොඩ කාලෙකින් මයික චාර්ජිකන මද මෙතන ගහගන්න මයිකි අවුලක් නෑ කියල එතන කලියලි හැන ඇති මම මේ වෙලා වේ ස්ක්‍රිප්ටයක් පේනෑක අයි සහදන්න කොම ස්ක්‍රිප්ටක් ලිල හිට මගේ බුක් එක තියෙන සාම පොට මේ ටයිම තම ස්ක්‍රිප් ලියන වැඩ කරන්න පොකද වැඩිය ඩිස්ට්‍රක්ෂන්ස් නෑ මයින්ඩ හරිම කලිය මට හොදට ෆෝකස් එක දෙන්න පුළුවන් මට ඇතිතුන මේ බට පොඩල් ලියන ගමන් පොඩ්ඩ නවත්තලා ඇලත් එක්ක මේ පොඩි චැට්ට ගත්දාන්නද මේ වීඩික බලන්ඩ ඔයා සාමාන ෆ්‍රී වෙලාක එමත්න තවමකර වැඩක් කරන ගමන් හන්ඩ එමතු බොරුවට මේකටම ෆෝකස් කරන්න හන්ඩ එපා මොකද එහෙම මහාලොකු නිකන් අර මේ මන් දෙවල් ලියාගෙන ඔයත් එක ෂෙයා කරන්න තරම් දෙයක් නෙවෙයි යන්නේ මනිකම් මකර දෙයක් ඇචිව් කරන්න යන පොඩ්ඩක් ඇම්බිෂස් කෙනෙක් නම් දේවල් ඇචිව් කරන අය බිස්නස් මයින්ඩ් දෙන්න පුළුවන් එහෙම නැත්නම් මකරනේ අර out of the track පොඩ ට්‍රැක් සීන් එකේ ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ බලන්න මොකද ඔයාගේ ප්‍රොබ්ලම්ස් තමයි කතා කරන්නේ ගොඩක් දුරට මොකද මට මගේ ප්‍රොබ්ලම්ස් සහ මගේ එක්ස්පීරියන්සස් තමයි ෂෙයා කරන්න මේ සති කිහිපය ඇතුළත මම පොඩි පොයින්ට්ස් ටිකක් දාගත්තා මොනවද කතා කරන්න කියන එක මම මුලින්ම මගේ ස්මෝල් වින්ස් ටිකක් සහ මේ වෙච්ච ලොස් ටිකක් කියන්නම් වින් ටිකක් තමයි මගේ සෝෂල් මීඩියා ටික මාර ස්මූත්ලි මම කොහමද මොමන්ට් එක තියාගෙන යනවා මගේ දැන් පොත්‍රාක්කේ තියෙන්නේ අර අමාරුම කාලේ ඇදගෙනම යන්න ඕන කාලේ මම ඒ කාලෙත් ඇදගෙන යනවා ඒ කියන්නේ සාමාන්‍ය සෝෂල් මීඩියා වල මම ඔය දැන් කරන වීඩියෝස් වල මාස් ඔඩියන්ස් එක කියන්නේ හොය නිකන් හැමෝම බලන කන්ටෙන්ට්ස් නෙවෙයි හරිම සීමිත ප්‍රමාණයක් බලන්නේ එතකොට ඒ වගේ කන්ටෙන්ට්ස් නිකන් ගොඩක් දුරට මම දැකලා තියෙන දෙයක් පළවෙනි 10,000ෙම මාර පට්ට ගැම්මෙන් යනවා ඊට පස්සේ ඉතුරු ටික පොඩ්ඩක් ආය අවුල් වෙනවා ඊට පස්සේ ආය චුට්ටක් ගැම්මක් එනවා ඊට පස්සේ පොඩ්ඩක් ආය ස්ලෝ වෙනවා දැන් මං ඉන්නේ හරිම ස්ලෝ ෆේස් එකේ හැබැයි අර ඔඩියන්ස් එකක් ඉන්නවා අර ඉන්න ඔඩියන්ස් එකත් එක්ක එන්ගේජ් වෙලා කරගෙන යන්න ඕනේ හැබැයි වැඩි ට්‍රෙන්ඩ් වෙන්නේ නැහැ ඒ කාලේ හරි අමාරුයි මොකද අර views දැන් සමහරට බලන එකට හිතන්න පුළුවන් පොරට views යනවා ඒ වුණාට අර ක්‍රියේටර් එක පැත්තෙන් බලද්දි ඒක ලොකු view count එකක් නෙවෙයිනේ ඒකට එපා වෙනවා නිකන් පොඩි ඩොපමින් ට්‍රිල් එකක් නැහැ දැන් මං ඇත්තටම කරන්නේ මගේ ඩිසිප්ලින් එක නිසා මං පරිම දවස් දෙකකට දවසක් දවසක් තමයි මගේ ප්ලෑන් එක හැබැයි අමාරුයි එඩිට් කරගන්නට එහෙම මිස් වෙන හින්දා ඒත් කොහොම හරි මේ කන්ටෙන්ට්ස් මම ඒ මොමන්ට් එක මොමන්ටම් එක තියාගෙන අප්ලෝඩ් කරනවා ඒක තමයි මම දකින්න මගේ ලොකුම වින් එක ඊට අමතරව මම පොඩි සෙල්ෆ් ලර්නින් කරන accountability coaching ගැන මොකද මම ඉස්සරහට කරන්න ඉන්න දේ accountability coaching ගැන ඒ කියන්නේ පාඩ මොකක් හරි ගෝල් එකක් තියෙනවා ගෝල් එක achieve කරන්න මම උදව් කරනවා අන්න ඒ වගේ ඒක is kind of business ඒ දේ ගැන මම සෙල්ෆ් ලර්න් කරනවා එක එක ෆෝරම්ස් කියවලා බ්ලා 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 ඔය දේවල් ටික කොහොම හරි කරගෙන යනවා ඔය ටික තමයි මගේ අර වින්ස් විදියට තියෙන්නේ ඉතින් තව ෆලෝවර්ස්ලා අපි 40000 වුණා ඒකත් වින් එකක් ඊට අමතරව ගත්තොත් මගේ ෆේල් එකක් විදියට ගන්න පුළුවන් මට හරියට බුක්ස් කියවන්න බැරි වුණා හරි ට්‍රැක් එකේ ඉන්න බැරුණා නිකන් මම මේ දේ මගේ වින්ස් ගත්තොත් මදි මේ සාමාන්‍ය ෂේප් වින්ස් ටිකක් තියෙන්නේ ඒකට මට මීට වැඩි දෙයක් කරන්න තිබ්බා කියලා හිතෙනවා මම හරි ට්‍රැක් එකේ හිටියා නම් මම ට්‍රැක් එකේ හිටියේ නෑ ඒ කියන්නේ ෆෝන් එක බලපු වෙලා වැඩි වුණා කියන්නේ ෆෝන් එකත් එක්ක හිටිය කාලේ සෝෂල් මීඩියා වල පොඩ්ඩක් ස්ක්‍රෝල් ගතිය වැඩි වුණා ඔය වගේ දේවල් එක මට බැරි වුණා හැබැයි මම ඒක at some point මට තේරුණා රයිට් මම මේ කෙලව ගන්න යන්නේ දැන් තමයි ටයිම් එක මේක නවත්තන්න ඕනේ කියලා අන්න ඒක රියලයිස් වුණා නම් හරි no issues right මගේ වෙච්ච දෙයක් තමයි මට එපා වුණා හැමදේම වගේ at some point අන්න එහෙම දෙයක් ඔයාලටත් වෙනවා ඇති ඒ කියන්නේ ඔයා දෙයක් කරගෙන යනවා එකපාර එපා වෙනවා ඊට පස්සේ ඔයා ෆෝන් එක ගන්න ස්ක්‍රෝල් කරනවා ඊට පස්සේ දවසක් දෙකක් ඔක යද්දි ඒක දිගටම වෙනවා අන්තිමට ඔයා කර හිටිය වැඩ එපා වෙනවා ඉතින් මට මේක මාර ලොකු ඩිස්ට්‍රැක්ෂන් එකක් වුණා හැබැයි මට පුළුවන් වුණා ආයෙත් මගේ ට්‍රැක් එකට ඇවිල්ලා වැඩ කරන්න පටන් ගන්න කොහොමද ඒක කරේ වගේ දේවල් අපි බලමු මේ වගේ සිටුවේෂන් එකකදී වැදගත් වෙන්නේ අවයානස් එක ඔයා දැනගන්න ඕනේ කියන්නේ රයිට්
කියන්නේ ඔයාගේ අවබෝධය තමයි awareness එකේ අවබෝධය. ඔයාට අවබෝධයක් තියෙනවා රයිට්. දැන් මං ඉන්නේ හරි තැන නෙමෙයි මම මේ කරන්න යන්නේ එහෙනම් ගොන් වැඩක් කියන එක තේරුම් ගන්න ඔයාට awareness එක තියෙනවා. ගොඩක් අයට awareness එක නැහැ. personally මටත් අඩුයි but මම පුළුවන් තරම් track එකකින් try කරන හින්දා මට awareness එක automatically එනවා. awareness එක හදාගන්න මගේ මට තේරුණ දේ තමයි social media ඒ වගේම වැරදි මිනිස්සු වෙනුවෙන් energy එක waste කරපු එක. ඊට අමතරව ගත්තොත් comfort zone එකකින් try කරපු එක. මෙන්න මේවා ටික තමයි මගේ තිබ්බ රවුල් මේ කියන්නේ එපා වෙන්න රීසන් එක උනේ. රයිට් සෝෂල් මීඩියා අවුල් වුණා. මං කරේ සෝෂල් මීඩියා නවත්තුවේ නැහැ. මම කරේ not interesting දැම්මා ඔය මේ එන්නේ එක ෆීඩ් එකේ අවුල් වීඩියෝස් යන වැඩියෙන් මම ස්ක්‍රෝල් කරන වීඩියෝස් ආවට පස්සේ ඒවා මේ මෙන්න මේ ටයිප් වීඩියෝස් එඩියුකේෂනල් දේවල් කීක දේවල් කා වීඩියෝස් ඔය වගේ දේවල් කලින් තිබ්බම නෙමෙයි පොඩ්ඩක් මම වැඩි ස්ක්‍රෝල් කරන්න කැමති දේවල් තමයි ආවේ. මම කරේ ඔබන් හිටියා not interested දුන්නා. ඔහොම චුට්ටක් කරාට පස්සේ හරියා. ඊට පස්සේ මේ এডুকেෂනල් කන්ටෙන්ට්ස් එන මගේ normal feed එක automatically හැදුණා. මොකද මේ algorithm එකෙන් කරන්නෙම කොහොම හරි කරලා අපිව මේ තියාගන්න. ඔයගොල්ලෝ ඒ සීන් එක දන්නවනේ. ඒ කියන්නේ algorithm එක ඔයාව almost මං හිතන්නේ දැන් නම් 80% වගේ කියවනවා. මට හිතා ගන්න බෑ අපේ thoughts උට කියවන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක මාර මවුලක්. හැබැයි ඒකට කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා පුළුවන් තරම්. ඔයා කන්ට්‍රෝල් එක ගන්න ඔයාගේ මේ සෝෂල් මීඩියා එක. මොකද ඔයාගේ ෆෝන් එක ඔයාගේ data so ඒගොල්ලෝගේ ප්‍රොපර්ටි එකක් අස්සේ තමයි ඉන්නේ. ඒ වුණාට අපි කන්ට්‍රෝල් එකේ ඉන්න try කරමු. awareness එක තමයි ඒකත් වැදගත් වෙන්නේ. ඊළඟ එක අනවශ්‍ය කට්ටිය වෙනුවෙන් මගේ එනර්ජි එක වේස්ට් කරපුද. ඒක තමයි මං හිතන්නේ මං කරපු මෝඩම වැඩේ උනේ. so මන් දකින විදිහට ඒ මෝඩ වැඩේ කරන්න යන්න එපා. ඔයා ට්‍රැක් එකේ ඉන්න මිනිස්සෙක් න ට්‍රැක් එකේ ඉන්න මිනිස්සෙක් කියන්නේ ඔයාට දෙයක් ඇචීව් කරන්න ඕන නම් මිනිස්සු සීමිත ප්‍රමාණයක් තියාගන්න. ඒ තියාගන්න කට්ටියන් ගැන හරිම අවබෝධයෙන් ඉන්න. මොකද මිනිස්සු කියන්නේ අනේ මන් හිතාගන්න බෑ. කට්ටිය ඉක්මනින් වෙනස් වෙනවා. ඔයාව යූස් කරන්න තියෙන chance එක වැඩි. ඒ නිසා ඔයා පුළුවන් තරම් මේ කපටි වෙලා සද්ද නැතුව තනියෙන් ඉන්න බලන්න. මං හිතනවා ඔයා ගේමක් ගහන කෙනෙක් නම් කියන්නේ තනියෙන් ඉන්න කිව්වම අයිසොලේට් වෙන්න එපා. ඔයාට මිනිස්සු ඕනේ බට් ඔයාගේ සෝන් එක හරිම පොඩි කරගන්න එක ලොකු වෙන මන් දකින්න විදිහට මහා එක වදයක් වෙනවා. සහ ඒ ඉන්න සෝන් එක හරිම මම මගේ සෝන් එක වැඩි ලොකු නැහැ. හැබැයි සෝන් එක ඇතුළට ගත්ත සමහර මිනිස්සු අවුල් වුණා. සමහර මිනිස්සු කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඒ එක්කෙනෙක් දෙන්නෙ මම මගේ වැලියු එක මගේ ටයිම් එක ගොඩක් ඉන්වෙස්ට් කරා. බට් අනිත් පැත්තට ගන්නකොට මට ඒ වැලියු එක ආවේ නැහැ. අනේ වගේ දේවල් වුණාම ඒගොල්ලෝ කට් ඔෆ් කරලා දාන්න. මොකද ඒගොල්ලෝ වැඩක් නැහැ වගේ ලයිෆ් එකට. so අන්න ඒ වැරද්ද කරන්න එපා. මම ඒ වැරද්ද කරලා මං හිතන්නේ ලොකු එනර්ජි වේස්ට් එකක් කරගත්ත එනර්ජි ටයිම් වාගේ එනර්ජි එක සේව් කරගන්න පුළුවන් තරම් ඒ වගේ දේවල් වලට වේස්ට් නොකර සහ සෝෂල් මීඩියා වලට වාගේ එනර්ජි එක වේස්ට් කරන්න එපා. අපි නොදැනුවත්ව මාර විදිහට අපේ එනර්ජි එක වේස්ට් කරන unwanted fucking things වලට. right ඊළඟ comfort zone මේ අනිත් එක මට මෙහෙම දෙයක් තමයි වෙන්න ගත්තේ. ඔය එපා වෙන්න ගත්තට පස්සේ මගේ ඇඳ තියෙන්නේ මෙතන එහා පැත්තේ. මම මගේ ටේබල් එක තියෙනවා මෙතන. මම වැඩ කරන දේ එහා පැත්තේ ඇඳ තියෙනවා. මං කරේ ෆෝන් එක ගත්තා ඇඳට බැන්නා. ඔන්න ඕක තමයි මම අන්තිම සති දෙක ඇතුළත වැඩියෙන් කරලා තියෙන්නේ. අන්නේ කම්ෆර්ට් සෝන් එකේ හිර වෙන්න try කරන්න එපා. සහ කම්ෆර්ට් සෝන් එකේ හිර වෙනවා කියන එක කියන්නේ මේ ඒක හරි අමුතුයි. කියන්නේ ඔයා නොදැනුවත්වම තමයි ඔය කම්ෆර්ට් සෝන් එකේ හිර වෙන්නේ. ඔයාගේ කම්ෆර්ට් සෝන් එක කරගන්න බලන්න ඔයා මේ වගේ වැඩ කරන එක. මට මේ දැන් වැඩ කරන එක ඇත්තටම මොකද කම්මැලි වැඩ නෙමෙයි. මේ විදිහට පාන්දර 12ට කියලා ස්ක්‍රිප්ට් එකක් ලියනවා කියන්නේ අමුතුම චීල් එකක් තියෙන එකක්. හැබැයි අර කම්ෆර්ට් සෝන් එක දැන් කම්ෆර්ට් සෝන් එක කියන්නේ දැන් නිකන් ඔහේ ඉන්න එකනේ. ඔහේ නැත්තම් ඔහේ කියන්නේ දැන් අපිට ස්ක්‍රෝල් කරන කම්මැලි වැඩ නෙමෙයි. ෆෝන් එක බලන කම්මැලි වැඩ නෙමෙයි. අන්න ඒ වගේ තැනකටලා හිර වෙලා ඉන්න එකනේ. ඒකේ ඉන්න හදන්න එපා. රිලැක්ස් නෙමෙයි. work මොකද ඔයා ඉන්නේ හොඳම ඒරා එකේ. මෙන්න මේ work කියන්නේ ස්ට්‍රෙස් වෙන්න වැඩ කරනවා කියන එක නෙමෙයි. ගොඩක් අය මම ඔය වගේ රිලේටඩ් වීඩියෝස් දෙකක් තුනක් මම ලාවට දාලා තියෙන එක සමහර අය වැරදිට අරන් තියෙනවා. නෑ ඔයා වැඩ කරන්න ඕන. ඔයා මේක තමයි ඔයගේ දේ. මොකද ඔයා දෙයක් අචීව් කරන්න ඕන කාලයක් ගිහිල්ලා ඊට පස්සේ රිලැක්ස් වෙමු. දැන් රිලැක්ස් වෙලා පස්සේ
වැඩ කරන්නවට වඩා වටිනවා දැන් වැඩ කරනකම රිලක්ස එක තින්නවා ඒත් එක්කම කාලයක්ගට පස් රිලෙක්ස ඉන්න පුළුවන් that's what we want I think සෝ රිලක්ස එක ඉන්න වගේ වැඩත් කරන්න අව්‍යානෙස්සක මට කිව වා එකතනකද රියලයිස් වෙන්න ඕන මගේ මේ හැම මිනිට් එකක්ම මගේ ෆියචකට වැදගත් වෙනවා නේද කියන එක ඒක තේරුම් ගන්න පුළුවන්නම් මාර්ම වටිනවා මොකදවා මේ ගන්න හැම ඩිසිෂන් එකක්ම වාගේ ෆිල්චක ඩිසයිට් කරනවා සෝ දැන් මේ ලෝක යුද්ධයක් යන ඔයගේ සිටුවේෂන්ස් න ඔයගේ දේවල් ගැන බිස්නස් කන් කරන ගෙන එක ලොකොටම් බලපානවා පර්සනලි මටත් නිකන් ලාවටගේ ෆෙක්ටලා තියෙන මං කරන එක දේවල්වලට පට් ඒකින් අපි බලන්න ගන්නත පුචුටිස් මනාද කිය එමතු එකින්ට අවුල් දේවල් නෙවෙයි මං කිව්වේ මේ විනාඩ හැමි හඩින් වටිනා කියන එක ඒකටාවේ වෙනම පොයින්ටක් බට් ඒකත් ඒකට ගැල්පෙනවා කෙල් හිතුම් එනජික වේස් කරන එක ලිමිට් කරන්න වාගේ හැමිටම් වටිනවා මම කරන දෙයක් මේ වගේ ඇක්ෂන් ලිස්ට එකක් තියෙනවා දවසකට එක තමයි වටින්නේ ටඩු ලිස්ට් වෙනුවට ක්ෂන් කියලා අපි නම් නම මාරු කර ම හිතන ඒක මේ ගොඩක් ෆෙක්ටව පොඩිකතියක් තියෙන කියලා ටඩු ලිස් කියනට ක්ෂන්ස් ඔයාගේ දවස ක්ෂන්ස් මේක ම YouTube වීඩියකින් දැක්කේ ක්‍රියේටගේ නම ඉල්ලා බුලට් ජර්නල් කියල මේ YouTube චැල්ලක් මේ එයාගේ පොඩි ප්ලෑන් එක ඇත්තරම කිවතේ ඒ චූටි දේ වටිනවාද ක්ෂන් ලිස්ට එක ටඩ ලිස්ට කියනට ක්ෂන්ස් කියන එක පොඩි මේ ගත්තිනවා ට්‍රයි කල බලන්නට ම මේ කිවට ලොක ඉම්පෙක්ට තියෙන කියලට හිත නැති නැති බට මේ ටඩ ලිස්ටන ටක්ෂන් ලිස් කියල පටන්ගන්න ලොක වෙන සත්තියෙන රයි් මං ස්ටක් කලායිට කිව ස්ටක් කලා ඉද මං කොමද අනි පෙතරාල් රයි් මට තේරුම් ගිය ඔමයිගොඩ් මගේ ගෝල්සල්ට වැඩි ෆෝකස් දෙන්න බොරු නැතික වෙස් කරන එක අන්වෝන්ට තිංසලට අන්වොන්ට මිනිස් වෙනුවෙන් රයි් අනිස්සේකාම රයි් හරි දැන් හරි දැන් වැඩේ කේස් ෆක්ඩක් මං කරන්න ගොඩක් වෙලාට වෙලාවට ඒක ෆකින් ප්‍රීටී ප්‍රේට් හරි කාම් වෙනවා ගොඩක් දුරට කරන්නේ මම ලියනවා මට මොකක්ද ඇචව කරන්න ගෝල්ස් ටික කිය මගේ ගෝල්ස් කියන්න යන්න බට් ලියාගත්තක පෙන්න්නනවා මෙන්න මේ වගේ ලයි් එක ගෝල්ස් වක් ලිට කියන මගේ මං ලයිවකල්ට ඉගෙන ගන්නේ වයි මේ මගේ කටන් රිලට අන මංග ටයි කරන එක පොෆිට් මේකින් තිංස් වක් ලිට වල්දා ලයි් දේවල් ගත්තොත්තේ නිකම් පොත් කියවන දේවල් කවට් කරන ට්‍රයි කරනව මඩිටේට් කරන ට්‍රයි කරන ඔන්න දේවල් මෙතන් ප්‍රදාන පස්සේ සති ගාන මේ සතිය සු සචු කරන්න ගෝල්ස් රයි ටක්ගාලක ලියරති පොඩි යනසයක් එකත වයනසක දෙන රයි් මට මේ කචු කරන්න මෙ මේ දෙකින් වත් ඒටයිකරන කොලක් පැන ගන්න ලියන්න පොතක් ගන්න ලියන්න ඊට පස්සේ වාය කෙලවෙලා ඉන්න දවසේ වාට කරන්න දේවලටයක් ලියන් ක්ෂන් ලිස්ට කදාගන්න ටඩු ලිස් කියනට මංහිත ක්ෂන් ලිස්ට එක පොඩි වචනය ඉම්පෙක්ට ඇත්තිනවාගෙන කිසි වෙනසක් නෑ සේම්තිං බට් අර අපේ මේ බ්‍රේන් එකන මට මේ කියන්න තියෙන මේ ටඩුලිස් කියනට මේ කියන ම ගොලුව තියෙන එමට මගේ බ්‍රේන් ක්ෂන් ලිස් කියනට එකටම පොඩි ඉම්පෙක්ට් ඇති එක මාරදයක් කියන්නේ මට තේරෙනවද මේ දෙකම එකම දේ කියන එක ඒ වුණාට වචනෙන් ලොකු ඉම්පැක්ට් එකක් තියෙන එක අනිවාර්යයෙන් බ්‍රේන් එක එහෙම කියද්දි මට හිතෙනවා නිකන් බ්‍රේන් එක ඇයි මමයි කියන්නේ දෙකක්ද කියන එක රයිට් ඔව් හරි අපි ෆෝකස් කරමු දැන් අපි මේ කරපු දෙයට රයිට් ටුඩු මේ ඇක්ෂන් ලිස්ට් එකක් හදාගන්න ඔයාට දවසේ කරන්න තියෙන දේවල් ටික කරන් මේ ලියා ගන්න අනිවාර්යෙන් කාමරේ අස් කරන්න ඒ වගේ වෙලා මොකද ස්ටක් වෙලා ඉන්න ලාට ටක් ගාලා කාමරේ එහෙම කරලා පොඩි වෙනසක් කරගන්න අතු ගාලා පොඩි වෙනසක් කරගන්න ටක් ගාලා ඒක අනිවාර්යයෙන් වැදගත් සහ ඒ වැඩේ ඒ දවසේ සිම්පල් ටාස්ක් ටිකක් ලියා ගන්න ඊට පස්සේ මම කරන වැඩක් සාර ටියුටෝරියල් එකේ මේ අර ක්‍රියේටර්ගේ සජෙෂන් එකක් ඔයා ඒ ලිස්ට් එක මේ පිළිවෙලට නිකන් ඔළුවේ විදිහට ලියා ගන්න ඊට පස්සේ මේ ඔයාගේ ප්‍රයොරිටි එක තියෙන මොනවාටද කියන එක පළවෙනියටම තියෙන මොකද්ද වැඩිම එකටම කරන්න ඕනේ මේක එකටම කියන්න වැඩියම මේ මම ෆෝකස් එක දෙන්න ඕනේ මේකට ඊළඟට මේක කොහොමම 1 2 3 කියලා මේ නම්බර් ලිස්ට් එකක් දාගන්න පිළිවෙලට ලියවෙන්නේ නැහැ නේ ඔයා ගොඩක් දුරට ඔයාගේ ඔළුවේ තියෙන ඒවා ටික නේ ඔයා ලියන්නේ අර විදිහට ලිස්ට් එකක් දාගෙන ඊට පස්සේ ඒවා ටික කම්ප්ලීට් කරලා දාන්න ඇක්ෂන් ලිස්ට් එක කම්ප්ලීට් කරන්න පුළුවන් දවසෙක එතකොට අව්‍යානස් එක ආවා ඒක
බ්‍රේක් ඩවුන් කර මොකද ඔයා ලියද්දි මාර විදිහට ඔයාගේ මයින්ඩ් එක කාම් වෙයි සෝ ඒක try කරන්න right දැන් අපි කතා කරමු ඔයාගේ ඔයාට goal එකක් achieve කරන්න නම් ඔයාලු commitment එකක් කරන්න ඕනේ මෙන්න මේ දේ ගැන lock in every day focus එකේ වැඩ කරන්න ඒකට ඇබ්බැහි වෙන්න ඩිසිප්ලින් තියාගන්න මොකද කමිට්මන්ට් එකක් තියෙන්න ඕනේ මොකද නැත්නම් තේරුමක් නැහැ ඇයි කියන නැත්නම් තේරුමක් නැහැ නිකම්ම ගෝල් එකක් ඇචීව් වුණා ඔයා ඒකට කමිට්මන්ට් එකක් කරන්න ඕනේ ඉන්ස්ටන්ට් සක්සස් වෙනා ගැන වැඩකුත් නැහැ ඒගොල්ලෝ ඉක්මනට ෆේල් වෙන්න තියෙන chance එකත් වැඩි ඔයා කමිට්මන්ට් එකක් කරලා ෆේල් වෙලා ආයෙ සක්සස් ෆේල් එකකින් ඉගෙන ගන්නවා දේවල් අර ඒ ඒ මොකද්ද මේ නිකන් මේක ඉන්නේ එතකොට හරි තනියම ලොකින් වෙන්න වැඩ කරන්න හැමදාම රිපීට් නැගිට්ටා උෂ්‍යයක් දාගත්තා වැඩේට බැස්සා බ්‍රේක් එක ගත්තා වැඩේට බැස්සා ඔය වගේ ලොකින් මේ වැඩේ හැමෝටම කරන්න බෑ මොකද හැමෝම මේ අර මේ ලොකින් අර ඒ ලොක් වෙලා වැඩ කරනවා කියන එකත් එක්ක ඔබ්සෙස් නැහැ විනාඩි 18ක් කතා කරලා මොකද මම දෙන්න කිව්වේ looking and work ඒකට ඔබ්සෙස් වෙන්න පුළුවන් ඔය චුට්ටු වැඩ කරන්න පටන් ගන්න සහ ඔයාගේ පැෂන් එක හොයාගන්න පැෂන් එකට වැඩ කරන්න පැෂන් එක හොයාගන්න කොහොමද හැමදේම try කරලා බලන්න කෝඩින් කරන්න ඒකවල මාකටිං කරන්න ඩාන්සින් කරන්න මියුසික් කරන්න හැමදේම එක එක හැම ලබ්බම කරලා බලන්න right ඊළඟට manifest කරන්න මම ඒක විශ්වාස කරනවා දැන් law of attraction කියන්නේ ඔයාට වෙන්න ඕනේ කවුද කියන එක manifest කරන්න law of attraction එක ගත්තා scientifically ගත්තත් ඔයා ඒක ජීවත් වෙනකොට automatically ඔයාගේ පරිසරය හැදෙනවා ඒකට මොකද දැන් මොකද වෙන example එකක් මොකද simple example එකක් මට ඔලුවට එන්නේ නැහැ right anyway automatically ඔයා හිතන්න ඔයා වෙන්න ඕනේ ඔයාට පන්ති හොඳ ලකුණු ගන්න ළමෙක් වෙන්න ඕනේ ඔයා ඒක හැම වෙලේම ඔලුව තියාගත්තොත් මොකද වෙන්නේ ඔයා ගොඩක් දුරට ඉන්න බලන්න ඉගෙන ගන්න ළමයිත් එක්ක second ඔයා කට් ඔෆ් කරන්න පටන් ගන්නවා ඔයාට ඒකට බාධා වෙන දේවල් ඔයා පාඩම් කරන්න ගන්නවා so law of attraction කියන්නේ ඒක ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔටෝමැටිකලි ඔයාම හදා ගන්නවා නොදැනුවත්වම and manifest කරන්න ඔයා හීන දකින්න හීන හැබෑ කරගන්න පුළුවන් එතකොට මගේ පොත් රාකේ ගත්තත් මම මාර විදිහට manifest කරපු දෙයක් තාම manifest කරපු තැනට මාව නැහැ but මම තැනක ඉන්නවා කියලා තැනක ඉන්නවා කියන්නේ මට පොඩි ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් වුණා මේ ගොඩක් කට්ටියන් පොත් කියවන්න පටන් ගන්න දෙන ගොඩක් අය so I am really happy and I am really proud of me yeah ඔයාගේ goals ලියන්න කොලයක් පෑනක් කරන් ලියන්න නිකන් notion එකේ list එකක් හදලා දාගෙන තියාගන්න එපා ඒක sheet ඒ කියන්නේ මොකක්ද actual sheets ඒවා ලියන්න මොකද ඔයා අතින් ලියද්දි තමයි ඒක feel වෙන්නේ goals ලියන්න ජර්නල් කරන්න ඔයාගේ progress එකක් තියාගන්න ඒක check කරන්න ඔයාගේ progress එක track එකේ ඉනවද අනම්මනම් right මේ වීඩියෝ ගෙන් කරනවා නම් මොකද වීඩියෝ එක දිග වැඩි සහ ඔයාගේ පොඩි goals celebrate කරන්න මම ඔය දැන් කිව්වේ මුලින්ම වීඩියෝ පටන් ගත්තේ මගේ මේ wings ටික මම ඒවා ටික celebrate කරනවා කියලා මේ එහෙම මාළු දෙයක් නෙමෙයි පොඩි reward එකක් දාගන්න ඔයා කියන්නේ සමහරට ඔයා goal එකක් achieve කරත් එහෙම මම එළියට යනවා මම මූද ළඟට ගිහිල්ලා view එක බලන් ඉන්නවා වගේ චූටි goal මොනවාද rewards තියාගන්න එහෙම නැත්නම් මම පොඩි ලොකු goal එකක් කරත් එහෙම මම ලොකු break එකක් ගන්න ඔය වගේ දේවල් තනියම win කරන්න දැන් මම win කරේ නම් මුකුත් මම ඔය කරේ නෑ right මම ඒක feel වුණා ඒ කියන්නේ මම තනියම ඒක win අඩේ මට මෙහෙම දෙයක් කරගන්න පුළුවන් වුණා followers 40000ක් හදා ගන්න පුළුවන් වුණා ඔය වගේ දේවල් මම තව දාන්න තියෙන්නේ points වලට action list එකක් හදාගන්න ඒව ටික complete කරන්න ඒවා සතුටින් විඳින්න vision එකක් තියාගන්න big ලොකු image එකක් උඩ තියාගන්න ඔයාට ඒක අනිවාර්යෙන් achieve කරන්න පුළුවන් so සුපුරුදු පරිදි මේ පොත් රාකේ මට මේක නිකන් හිතුණා නිකන් වීඩියෝ එකක් කරන්න ඕන කියලා මේක එක තැනක දෙක විතරයි මට කට් කරන්න කෑලි දෙකක් තිබ්බේ